දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් සංවිධානාත්මක අපරාධ කල්ලි රැසක් අතර ඇතිවී තිබෙන ගැටුම් හේතුවෙන් සාමාන්‍ය ජනතාවද ජීවත් වන්නේ කිසියම් බිහිතියකින් යුක්තවයි. ඒ කොයි මොහොතකදී කොතනිකදී වෙඩි ප්‍රහාරයක් එල්ලවේදැයි සැකමතු වී තිබෙන නිසා 2023 වසරේ අගෝස්තු 15 වනදාද දකුණු පළාතේ පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණා. මෙම වෙඩි තැබීම් සිදු වී තිබුණේ තංගල්ල හා දික්වැල පොලිස් වසම් තුලයි. මේ ඝාතන දෙකත් සමග එම පළාතේ ජනතාව බිහිදියට පත් වුණා. දික්වැල පොලිස් වසමේ බෝදල කන්ද පන්සල් ඉඩමේදී එක් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණා. සිද්ධිය පිළිබඳ මූලික විමර්ශන ආරම්භ කළේ දික්වැල පොලිසිය විසින්. සිද්ධිය වූ ස්ථානයේ තිබී හිස් උණ්ඩකොපු 25ක් පමණ පොලිසිය සොයාගත්තා. ඒ හැම හිස් පතරුමක්ම T56 වර්ගයට අයත් වූ බැවින් නිලධාරීන් තහවුරු කරගත්තේ එම වෙඩි තැබීම සිදු කර තිබුණේ T56 වර්ගයේ ගිනි අවියකින් බවයි. සිද්ධියෙන් මරණයට පත් වී තිබුණේ මාතර වේරගම්පිටිය ප්‍රදේශයේ පදිංචි වී සිටි 45 හැවිරිදි සංජීව පුෂ්ප කුමාර නැමැත්තෙක්. ඔහු වඩු කාර්මිකයෙකු ලෙස රැකියාව කළ අයෙක්. ඔහුගේ බිරිය මාතර මහරුවහලේ සාත්තු සේවිකාවක් ලෙස රාජකාරී කළා. මරා දැමුණු සංජීව එක්දරු පියෙක්. තවදුරටත් කරුණු කාරණා සොයද්දී අනාවරණය වුණේ සංජීව නැමැත්තාගේ මුල්කම මොරටුවේ බවයි. ඔහු වේරගම්පිටියට පැමිණ ඇත්තේ මීට වසර කිහිපයකට පෙර බවද අනාවරණය වුණා. ඒ නිසා බොහෝ පිරිස් ඔහුව හැඳින්වුවේ මොරටු සංජීව යන නමින්. සංජීව හොඳ ගති පැවතුම් ඇති පුද්ගලයෙකු නොවේ. මිනිස් ඝාතන චෝදනාද ඔහුට එල්ල වී තිබුණා. මාතර නගරයේ කළ වෙඩි තැබීමක ප්‍රධාන සැකකරුවා ඔහුයි. 2023 වසරේ අගෝස්තු 15 වනදා රාත්‍රියේ මුදල් ගනුදෙනුවක් සඳහා ඔහුට මිතුරෙකුගෙන් ඇමතුමක් ලැබී තිබුණා. ඔහු සිය බිරියට දුරකථනයෙන් කතා කොට තමාට කිසියම් වැඩකට යාමට ඇති බැවින් රාත්‍රී කෑම කඩෙන් ගන්නා ලෙස පවසා මිතුරෙකු සමග යතුරු පැදියකින් බෝදල කන්ද ප්‍රදේශයට ගොස් තිබුණා. පන්සල් වත්තේ ඇති පොල් ඉඩමට ඇතුළු වූ ඔහු මිතුරාට යතුරු පැදියේ රැඳී සිටින්නයි උපදෙස් දී සිය ජංගම දුරකථනයේ එළියෙන් ඉඩමේ අඩිපාර දිගේ ඉදිරියට ගියා. ඒ සමග එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් සංජීව එතනම බිම ඇද වැටුණා. ඉන් බියටපත් මිතුරා යතුරු පැදිය පනගන්වාගෙන පලා ගියා. පසුව ඔහු මාතර පොලිසියට බහර වී සියල්ල පොලිසියට වමාරා ඇතත් ඔහු මුදා හරින්නට පොලිසිය පියවර ගත්තේ නැහැ. ඔහු වැඩිදුර විමර්ශන සඳහා දික්වැල පොලිසියට බහර කෙරුණා. සංජීව ඝාතනය පිළිබඳ විමර්ශන දික්වැල පොලිසිය විසින් එසේ සිදු කරද්දී දකුණු පළාත් අපරාධ කොට්ටාසය මාතර කොට්ටාස අපරාධ විමර්ශන ඒකකය කොට්ටාස බුද්ධ ඒකකය මෙන්ම විශේෂ කාර්ය බලකායද වෙන වෙනම විමර්ශන ආරම්භ කළා. එහෙත් එම විමර්ශනයේ සාර්ථක ප්‍රතිඵල ලෙනා ගැනීමට හැකි වුණේ විශේෂ කාර්ය බලකායට පමණයි. ඔවුන් ප්‍රහාරයෙන් විනාඩි 45ක් ගත වීමටත් පෙර දික්වැල්ලේදී මොරටු සංජීව මරා දැමීමට උපයෝගී කරගත් T56 වර්ගයේ ගිනි අවිය සොයාගත්තා. ඒ වන විට මොරටු සංජීව මරා දැමූ තුවක්කුකරු සම්බන්ධයෙන්ද තංගල කන්දමුරේ නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුණා. වෙඩික්කරු යුද හමුදා කමාන්ඩෝ බලකායේ සෙබළෙකු බවත් ඔහු සිය සොහොයුරා සමග කලක් බන්ධනාගාරගතව සිට ඇපමත පැමිණි පුද්ගලයෙකු බවට අනාවරණය කරගෙන තිබුණා. වෙඩි ප්‍රහාරය සිදු කර ඇත්තේ අයියා විසින් බවත් මල්ලි ඊට ආධාර අනුබල ලබා දී ඇති බවටයි නිලධාරීන් අනාවරණය කරගත්තේ. මාතර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලඥයෙකුගේ ගෝලයෙකුට පහර දීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ මේ අයියා මළුව දෙදෙනා බන්ධනාගාරගත කර තිබුණා. එහිදී දැන හඳුනා ගන්නා පාතාල සම්බන්ධකම් මත ඔවුන් දෙදෙනා නිදහස් වී එන්නේ මොරටු සංජීව ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුවද රැගෙනයි. සංජීව ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලැබෙන්නේ ඩුබායි රාජ්‍යයෙන්. ඔහු හරක්කටාගේ මත්කුඩු ජාලය මෙහෙයවමින් සිටි තැනැත්තයි. ඔහු විසින් මේ කොන්ත්‍රාත්තුව බහර දෙන්නේ තවත් මිතුරෙකු මාර්ගයෙන් සම්බන්ධ කර දෙන මෙම වෙඩික්කරුටයි. වෙඩි තැබීම සිදුවන්නේ ඒ අනුවයි. මොරටු සංජීව බෝදල කන්දේ පන්සල් ඉඩමට ගෙන එනු ලබන්නේ කිසිවෙකු විසින් දෙන දුරකථන ඇමතුමකටයි. ඒ මුදල් ගනුදෙනුමක් සඳහායි. ඒ ඇමතුමට අනුව සංජීව තවත් මිතුරෙකු සමග යතුරු පැදියෙන් පොල් ඉඩමට එද්දී ඩුබායි පාතාල සමාජිකයාගේ උපදෙස් මත තුවක්කුකරු පොල් ඉඩමේ කෙළවරක සැඟවී සිට තිබෙනවා. මෝ එන්නේ තව එකෙක් එක්ක. කලවර නිසා සංජීවය අඳුරගන්න බෑ. ඌ විතරක් එවන්න. තුවක්කුකරු ඩුබායි පාතාලයා සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින් පවසා තිබෙනවා. ඒ අනුව ඊළඟ ඇමතුම ලැබෙන්නේ සංජීවටයි. එක එක්කන් යන්න එපා. ඌට බයික් එකේ ඉන්න කියලා ඔබ තනියම ඵලයන්. ඌ සල්ලි ටික දෙයි. එම ඇමතුමට අනුව මිතුරාට යතුරු පැදියේ රැඳී සිටින්නයි පවසා සංජීව පන්සල් ඉඩමේ අඩිපාරේ ඉදිරියට ගොස් තිබෙනවා. මුදල් වෙනුවට සංජීවට ලැබෙන්නේ වෙඩි පහරක්.
මේ සියල්ල අනාවරණය කරගත් තංගල්ල STF කඳවුරේ නිලධාරීන් සංජීව ඝාතනය සඳහා යොදාගත් T56 වර්ගයේ ගිනි අවිය තුවක්කුකරුට ලැබී ඇත්තේ ඝාතනය දින දෙකකට පෙර බවත් ඝාතනයෙන් පසු එම ගිනි අවිය ලබාගත් කැලෑ කොටසේ සංගවන්නේ ඝාතනයෙන් පසු එම ගිනි අවිය ලබාගත් කැලේ කොටසේ සංගවන්නේ උපදෙස් මත එය සංගවා ඇති බවටත් අනාවරණය වී තිබෙනවා. ඒ වන විට තුවක්කුකරුවෝ හිටපු කමාන්ඩෝ සෙබලා සැඟවී සිටියද විශේෂ කරබලකා නිලධාරීන් තමා හොයමින් සිටින බව ඔහු දැනගෙන සිටියා. ඒ ඔහු සොයා ඔවුන්ගේ ඥාතීන් නිවෙස්වලටද STF නිලධාරීන් කඩා පැන තිබූ නිසායි. STF එකට හසු වූහොත් අනිවාර්යෙන්ම මැරුම් කෑමට ඉඩ ඇති බව දත් තුවක්කුකරු ඊට පසු දිනේදී සැඟවී සිටි කැලෑවෙන් එළියට පැමිණ මාතර පොලිස් යුනිට් එකට බහර වුණා. පසුව කළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසු මෙම වෙඩිතැබීමට ආධාර අනුබල ලබා දුන් ඔහුගේ සහෝදරයාද STF තංගල්ල කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා. මෙහිදී තුවක්කුකරු විසින් ඩුබායි සිට ලැබුණු කොන්ත්‍රාත්තුව මත මොරටු සංජීව ඝාතනය කළ බවත් පන්සල් ඉඩමේ සිට ඉදිරියට එන මොරටු සංජීවට වෙඩි දෙකක් මුලින් තැබූ බවත් ඉන්පසුව ඔහු උඹ රුවන් අයට කරපු දෙයට තමයි මේ රිටර්න් එක යයි පවසා මුළු මැගසිනිය අවසන් වනතුරු සංජීවට වෙඩි තැබූ බවත් තමාට එලෙස පවසන්නට කීවේ ඩුබායි රාජ්‍යයේ සිට කොන්ත්‍රාත්තුව දුන් තැනැත්තා බවත් තුවක්කුකරු විශේෂකාර බලකා නිලධාරීන්ට ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව මොරටු සංජීව හා ඩුබායි පාතාල සාමච්ඡකයා අතර කලින් සිට තිබූ මාත්‍රාව ජාවාරමකට අදාළ මුදලකට පොල්ලක් තිබීම නිසා උරණ වූ රුවන් නැමැත්තා මෙම ඝාතනය ඩුබායිහි සිට මෙහෙයවා ඇති බවත් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබුණා. කෙසේ වෙතත් අනාවරණය වී තිබුණේ මොරටු සංජීවට වෙඩි තැබීමට උපයෝගී කරගත් T56 වර්ගයේ ගිනි අවිය මාතර මහාධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ ගිනි අවියක් බවයි. විශේෂකාර බලකායේ නිලධාරීන් විසින් සොයාගත් එම අවිය වැඩිදුර විමර්ශන සඳහා දික්වැල පොලිසියට බහර දුන්නා. පසුව පොලිසිය අවියේ අනුක්‍රමික අංකය ඔස්සේ මධ්‍යම අවි කබඩාවෙන් විමසූ විට එම අවිය පොලිස් දෙපාර්තමේන්තුව විසින් හක්වල පොලිසියට ලබා දී තිබූ ගිනි අවියක් බවට අනාවරණය වුණා. 2009 වසරේ පොලිස් වෙඩිතැබීමකදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමක් සම්බන්ධයෙන් එම අවිය අධිකරණයට බහර දී රස පරීක්ෂකවරයා වෙත යොමු කර මාතර අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තැන්පත් කර තිබුණා. එම අවිය කෙසේ නඩු භාණ්ඩ කාමරයෙන් අතුරුදන් වූයේ දැයි සෙවීමට පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කළා. මේ අතර මොරටු සංජීව ඝාතනය කළ දිනේදීම එනම් 2023 වසරේ අගෝස්තු 15 වනදාම තංගල කුඩාවැල්ල ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් තවත් මිනිස් ඝාතනයක් සිදු කර තිබුණා. ඉන් මියගිය බහුදින යාත්‍රා ස්කීපර්වරයෙක් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් කුඩාවැල්ල දකුණු ප්‍රදේශයේ පදිංචි වී සිටි නිමේෂ් රංගන නැමැත්තා වෙඩි තබා ඝාතනය කළා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේ තංගල පොලිසිය විසින්. ඊට අමතරව ඝාතකයින් සොයා දකුණු පළාත් අපරාධ කොට්ටාසය තංගල කොට්ටාස අපරාධ විමර්ශන ඒකකය කොට්ටාස බුද්ධි ඒකකය මෙන්ම තංගල විශේෂකාර බලකා කඳවුරේ නිලධාරීන්ද විමර්ශන ක්‍රියාත්මක කළා. සිද්ධියෙන් පැය කිහිපයක් ගතවන්නටද මත්තෙන් බෝට්ටු ස්කීපර් ඝාතනයට යොදාගත් යතුරු පැදිය සොයා ගැනීමටයි පොලිසියට හැකි වුණේ. විමර්ශනයේදී අනාවරණය වුණේ යතුරු පැදියට ව්‍යාජ අංක තහඩුවක් සවිකර තිබූ බවයි. වෙඩි ප්‍රහාරයට ලක් වූ තැනැත්තා ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු සමග කතා බස් කරමින් සිටියදී එතනට පැමිණි තුවක්කුකරුවන් ඔහුගේ නම කියා කතා කොට එම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණා. ඒ අනුව විමර්ශකින් සැකපල කළේ තුවක්කුකරුවන් නිමේෂ් රංග නැමැත්තා මුහුණින් නොහඳුනන බවයි. ඒ අනුව වෙඩි ප්‍රහාරයේ එල්ල කළ තුවක්කුකරුවන් පිටස්තරින් බවටද අනාවරණය වුණා. වැඩිදුරටත් කළ විමර්ශනයේදී නිලධාරීන් අනාවරණය කරගත්තේ මෙරුන්ගේ රංගට පාතාල චෝදනා නැතත් මුහුදු මාර්ගයේ ඔස්සේ ගෙනෙනු ලබන මත්කුඩු ප්‍රමාණය කිරීමට ඔහුට අවස්ථා කිහිපයකදීම ජාවාරම්කරුවන් කතා කොට ඇති බවයි. එහෙත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කර තිබෙනවා. එන්මින්ම තංගල්ලේ මත්කොඩුවලට සම්බන්ධ පුද්ගලයෙකු සමග ආරවුලක් ඇති කර ගැනීමත් ඩුබායිහි සිටි පුද්ගලයෙකුට බැනවැදීමක්ද මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් කරුණු කාරණා සොයද්දී අනාවරණය වුණා. කෙසේ වෙතත් විමර්ශන කණ්ඩායම් කිහිපයක් රංගනගේ ඝාතකින් පිටුපස ගියා. එම ඝාතනයට ආධාර අනුබල ලබා දුන් තැනැත්තෙකු සම්බන්ධයෙන් හෝඩුවාවක් ලැබී තිබුණේ පොලිස් විශේෂකාර බලකා නිලධාරීන්ටයි. වෙඩි ප්‍රහාරය එල්ල වී මොහොතකට පසු සුදු පැහැති වැගන්නාර් රථයක් පිළිබඳ තොරතුරක් විශේෂකාර බලකායට ලැබී තිබුණා. ඒ තුවක්කුකරුවන් ප්‍රවාහනය කළ මෝටර රථය අධිවේගී මාර්ගයේ ඔස්සේ කොළඹ දෙසට පැමිණෙන බවට කියමින් වහාම ක්‍රියාත්මක වූ පොලිස් විශේෂකාර බලකායේ නිලධාරීන් කණ්ඩායමක් අධිවේගී මාර්ග පිවිසුම් වෙත යවුණා.
සෑම පිවිසුමකම STF නිලධාරීන් යොදවා වැගන්නා රථය කොටු කරගන්නා ලෙසට නිලධාරීන්ට නියෝග කළා. ඒ අනුව සැකසහිත මෝටර රථය දොඩම්ගොඩ පිවිසුමින් පිටතට එද්දී STF නිලධාරීන් කොටු කරගත්තා. රථයේ රියදුරු පමණක් සිටි අතර ඔහු පයාකල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි අනාවරණය වුණේ. ඉන්පසු ඔහු කඳවුර වෙත රැගෙන ගොස් ප්‍රශ්න කරන්නට වුණා. CCTV ඡායාරූප පෙන්වමින් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී බෝට්ටු ස්කීපර් ඝාතනයද ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවා ඇති බවටයි නිලධාරීන් අනාවරණය කරගත්තේ. තවදුරටත් කරුණු කාරණා විමසද්දී තුවක්කුකරු හා පැදිකරු වෙඩි තැබීම සිදු කිරීම සඳහා තංගල්ලට රැගෙන ගොස් ඇත්තේ අත්අඩංගුවටගත් මෝටර රථයෙන් බවටත් වෙඩි ප්‍රහාරයෙන් පසුව ඔවුන් දෙදෙනා මෝටර රථයේ දමාගෙන ගෙනවිත් රන්න ප්‍රදේශයේදී කොළඹ බලා යන බස් රථයකට ගොඩ කළ බවත් පොලිස් විශේෂකාර බලකා නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළා. තුවක්කුකරු හා පැදිකරු කවුදයි Taman නොදන්නා බවත් ඩුබායි සිට ලැබුණු උපදෙස් මත තම ඔවුන් රැගෙන ගොස් ආපසු බස් එකකට ගෙනවිත් දැමුවා පමණක් බවයි රියදුරා ප්‍රකාශ කළේ. ඒ අනුව මෙම ඝාතනයේ මෙහෙයවා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිටින දිල්ෂන් හා රත්ගම විදුර යන දෙදෙනා විසින් බව අනාවරණය කරගෙනුණා. රියදුරා විසින් වැකන්නා රථයේ කුලියට ගෙනවිත් ඔවුන්ගේ උපදෙස් මත තුවක්කුකරු අම්බලන්ගොඩ ප්‍රදේශයෙන්ද පැදිකරු වැලිගම ප්‍රදේශයෙන්ද මෝටර් රථයට ගොඩ කරගෙන ඇතත් තිදෙනාට තිදෙනා හඳුනා ගැනීමක් සිදු වී නොමැති බවයි අනාවරණය වී ඇත්තේ. වෑන්රියෙන් අධිවේගයෙන් මාතර දක්වා ගිය මෙම කණ්ඩෑම ඉන්පසු ගොස් තිබුණේ තංගල්ලටයි. තංගල්ලේදී කිසිවෙකු විසින් ඔවුන්ට යතුරු පැදියත් ගිනි අවියත් ගෙන විද්දී තිබුණා. එවන විට තුවක්කුකරු සන්තිකේ තවත් රිවෝල්වර් අවියක්ද වුණා. පසුව වැකන්නා රථින් බැස යතුරු පැදියට ගොඩවන තුවක්කුකරු හා පැදිකරු ඉන්පසු යතුරු පැදියෙන් කෙලින්ම යන්නේ කුඩා වැලටයි. ඒ රංගන නිමේෂ් සොයමින් කවුද රංගන කියන්නේ? ඒ පැදිකරුගේ හඬයි. පැමිණියේ මිතුරෙකු වන්නට ඇතැයි සිතූ රංගන ඔවුන් ඉදිරියට එද්දීම තුවක්කුකරු අතේ තිබූ ගිනි අවිය පත්තු වනවා. ඒ සමගම රංගන බිමට ඇද වැටෙනවා. තුවක්කුකරුවන් පලා යනවා. අනතුරුව වැගන්නා රථයේ රියදුරාට ඩුබායි සිට ඇමතුමක් ලැබෙනවා. අරුන් දෙන්න වැඩේ කරලා ඇවිල්ලා ඉන්නවා. හේන කඩුව පන්සල ගාව තියෙන වෙලාය ළඟට උන් දාගෙන ඇවිල්ලා ඇඳුම් මාරු කරලා කොළඹ යන බස් එකකට දාලා උඹ හයිවේ එකේ ඵලයන්. මම පස්සේ කතා කරන්නම්. එම ඇමතුමට අඩුව හේන කඩුව පන්සලට යන වැගන්නාන් රථයේ රියදුරා එතනදී යතුරු පැදියේ සිටි තුවක්කුකරු හා පැදිකරු වැගන්නාන් රථයට ගොඩ කරගන්නේ යතුරු පැදිය එතන අත්හැර දැමීමෙන් අනතුරුවයි. පසුව මේ දෙදෙනා මෝටරය තුලදීම ඇඳුම් මාරු කරගෙන ඒ පුලුස්සා දමන්නේ රියදුරාට ලබා දී තිබෙනවා. බයික් එකේ අංක 18ද ලබා දෙන්නේ ඒ කොහෙට හෝ විසි කරන්නේයි පවසමින්. පසුව රියදුරා තුවක්කුකරුත් පැදිකරුත් රන්නින් කතරගම සිට කොළඹ බලා යන බස් රථයකට ගොඩ කරවනවා. පසුව මෝටර රථයේ රියදුරා ඇඳුම් පුලුස්සා යතුරු පැදියේ නම්බර් ප්ලේට් දෙක නෙටොල් පිටියේ පාලමුඩින් ගඟට විසි කරනවා. පස්සේ අපි මිනිහව තැන් තැන් වලට අරන් ගිහින් පුලිස්සුපු ඇඳුනුයි ගඟට දාපු ෆෝන් එකයි නම්බර් ප්ලේට් දෙකයි හොයාගත්තා. අපි යාගෙන් වැඩිදුර ප්‍රශ්න කරත් ෂූටම අඳුරන්නේ නැහැ කියලා අපිට තේරුණා. එක එක්කෙනාම අඳුරගන්නේ නැති විදිහට ඩුබායි ඉඳන් ෆෝන් වලින් තමයි මේ ගේම ගහලා තිබ්බේ. පස්සේ අපි රන්න තංගල්ල නෙටොල් පිටිය පැත්තේ CCTV කැමරා චෙක් කරලා වැගන්නාරගේ රියදුරාට ඒවා පෙන්නුවා. ෂූට එයා අඳුනගත්තා. මිනිහයි බයික් එක පැද්ද එකයි බස් එකට නගින CCTV පින්තූරත් හොයාගත්තා. පස්සේ ෂූටර්ගේ හෑන්ඩ්ෆෝන් නම්බරේ පිටිපස්සේ ගිහිල්ලා මිනිහා කාර් එකකින් නෑදෑයොත් එක්ක යද්දී බලපිටියේදී අරෙස්ට් කළා. විමර්ශන නිලධාරියෙක් ප්‍රකාශ කළා. ඒ අනුව පොලිස් විශේෂකාර බලකා නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවටගත් පුද්ගලයා එහි වෙඩික්කරු ලෙස කටයුතු කර තිබුණා. ඔහු පුල්මුඩේ නාවික හමුදා කඳවුරක සේවය කරන සෙබළෙක්. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ කඳවුරින් නිවාඩුගෙන නිවසට පැමිණි බවත් ඒ අතරතුරදී ඩුබායි වලින් ලැබුණු කොන්තරාත්තුවක් මත බෝට්ටු ස්කීපර් මරා දැමූ බවයි. වෙඩි තැබීමෙන් පසු ඩුබායි සිට දිල්ෂාන් නැමැත්තා කී පරිදි ගිනි අවිය බලපිටිය ප්‍රදේශයේදී විදුලි කණුවක් යට තැබූ බවත් ඔහු ප්‍රකාශ කර තිබුණා. අනතුරුව මෙම ඝාතනය සිදු කිරීම සඳහා වෙඩික්කරු වූ නාවික සෙබළාට හා ඝාතනය සඳහා යතුරු පැදිය පැදවූ තැනැත්තාට ලැබුණු කොන්තරාත්තුව ගැනද වතගොත අනාවරණය වුණා. ඒ අම්බලන්ගොඩ හා බලපිටිය ප්‍රදේශයේදී වයස අවුරුදු 17ක හා 18ක පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් නිලධාරීන්ට කොටුවඩ මොහොතේ ඔවුන් සතුව රුපියල් 3,50,000ක මුදලක් ගිණුමකට බැර කළ රිසිට් පතක් වුණා. ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුණේ එම බැංකු රිසිට් පත වෙඩික්කරුගේ නමට බැංකුවකට මුදල් දැමූ රිසිට් පතක් බවයි. ඔවුන් සත්තකේ තිබූ රුපියල් 3,50,000ද වෙඩි තැබීම වෙනුවෙන් වෙඩික්කරුට ඩුබායි සිට එවූ මුදල් බවට අනාවරණය වුණා. මේ ගේම ගහලා තියෙන්නේ ලක්ෂ 10කට. ලක්ෂ 2ක් විතර වාහනවලට කන්න පුන්න වියදම් වෙලා. ඉතුරු ලක්ෂ 8න් 4ක් බයික් එක පැද්ද පුද්ගලයාට දීලා.
අනෙක් ලක්ෂ 4 වෙඩි තියපු පුද්ගලයාට දීලා මිනිහගේ account එකට 30000කුත් දාලා ඉතුරු ටික account එකට දාන්න තමයි තියාගෙන ඉඳලා තියෙන්නේ. ඒ අතරතුරදී තමයි කොල්ල සල්ලිත් එක්කම මාට් වුණේ. විමර්ශන නිලධාරියා ප්‍රකාශ කළා. ඒ අනුව තංගල්ල කුඩාවෙල්ල ප්‍රදේශයේ සිදු කළ මිනිස් ඝාතනයේ සුළු මුලද පැය කිහිපයක් යන්නට මත්තෙන් අනාවරණය කර ගැනීමටයි විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට හැකි වුණේ.